මේ මහත්තයා මේ ඔබතුමාගේ නම පොඩ්ඩක් සඳහන් කරන්න. සරච්චන්ද්‍ර. සරච්චන්ද්‍ර මොකක්ද සම්පූර්ණම සරච්චන්ද්‍ර? ආපුතන්ත්‍රිගේ සරච්චන්ද්‍ර. ආපුතන්ත්‍රිගේ සරච්චන්ද්‍ර. ඉතින් අද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට ඇවිල්ලා තිනවා. ඇයි ආවේ? මම ආවේ මේකේ පරණ පොතේ පොඩි වැරද්දක් තියෙලා අත්වැරද්දක් වෙලා තියෙනවා ඒක හදාගන්න කියලා. මේ වාහනේ පොතේ වැරද්දක් කියලා ඒක හදාගන්න. මොකද්ද වාහනේ? මේක කාපි රිපෝට් කියලා 1939 39 ඒ වගේ දෙවන ලෝක යුද්ධයේ පළවෙනි ලෝක යුද්ධයේ දෙවන ලෝක යුද්ධයයි ආපු වාහනයක් මේක. කියන්නේ මේක පළවෙනි ලෝක යුද්ධය සහ දෙවෙනි ලෝක යුද්ධයට සම්බන්ධ වාහනයක්. අවුරුදු මට ඒ වර්ෂය පොඩ්ඩක් නැවත කියන්න. 1919යි 39යි 1919 සහ 39. ඔව් කොටස 19 කොටසක් ඇවිල්ලා තියෙනවා 39 කොටසක් ඇවිල්ලා තියෙනවා. ඔව් එතකොට මේක ඔබතුමාට හම්බුනේ කොහොමද කියලා මට පොඩ්ඩක් නැවත පැහැදිලි කරලා දෙන්න. මට මේක හම්බුනේ අපේ අම්මා තමයි මට මේ කතාව කිව්වේ. අපේ අම්මා මේ කතරගම ගිහිල්ලා තියෙනවා මම අවුරුද්දක් වුණාට පස්සේ මේ බාරයක් ඉන්න. ඔබතුමා ඉපදුනාට පස්සේ බාරය ඔප්පු කරන්න අම්මා ගිහිල්ලා කතරගම. ඔව්. ඒ ගියාට පස්සේ අපි ගිය වාහනේ කැඩිලා. කැඩුණාට පස්සේ පාරේ බස් එකකින් තමයි අම්මලා ගිහිල්ලා තියෙන්නේ කතරගමට බස් එක හදාගන්න. අපි ගිය වාහනේ හදාගන්න. එතකොට මේ වගේ බස් එක ඉඩ සෙනක ගොඩයිලු. ඒ කාලේ මේක බස් එකක් කියලා බස් එකක් පාවිච්චි කරලා තියෙන්නේ. එතකොට මේ බස් එකේ යනකොට මේ මාව දීලා තියෙන්නේ ඇතුළට ඉඩ නැතුව ජනේලකින් තමයි මාව ඇතුළට දීලා තියෙන්නේ. ඊට පස්සේ මේ ලීලෙනකොට ඉතින් කතරගම ගියාට පස්සේ අපේ අම්මා ওই කතාව හැමතිස්සෙම කියනවා. ඒ කියන්නේ පිළිලා ඉඳලා තියෙනවා මිනිස්සුනේ. සෙනග ඉල්ල වහල උඩ හිටන් ගිහිල්ලා. මේ වහල උඩ බවනේ. ඊට පස්සේ මම ඕක බලනකොට අපේ අම්මා ෆිල්ම් එක බලනකොට කිව්වා එදා අපි කතරගම ගියේ මේ වගේ ලොරි එක බස් එක කිව්වා. මොකද්ද මේ ෆිල්ම් එක? මොකද්ද කියලා මට හරියට මතක නැහැ. ඊට පස්සේ කතරගම පැත්තේ තමයි ෆිල්ම් එක අල්ලලා තියෙන්නේ. හරි. ඊට පස්සේ මම රූපවාහිනී සංස්ථාවෙන් ගිහිල්ලා CD එකක් අරගෙන ෂෝ එකේ ෆිල්ම් එකේ මම ගිහලා බැලුවට පස්සේ මේ જાති ලොරියක් තියෙන මට ඒ ලොරිය බලන්න ආසාවක් තිබ්බා. ඊට පස්සේ මට ඒ ලොරිය ගන්න ආසාවක් ඇති වුණා. ඊට පස්සේ මම අරගෙන ඒක හැදුවා ඒ කියපු ආකාරයටම මේක ආපු විදිහටම හැදුවා. ඒ කියන්නේ මේක මේ ලංකාවට ආපු විදිහටම තමයි දැන් ඔබතුමා මේක නිර්මාණය කරලා තියෙන්නේ. මේක 1945 මේක යුද්ධය ඉවරුණාට පස්සේ 48 නිදහස හම්බුණානේ. මේක ඉස්සෙල්ලා MW තමයි තිබිලා තියෙන්නේ. ඊට පස්සේ මේක නිදහස හම්බුණා පස්සේ ආපහු රෙජිස්ටර් කරලා දිනවා මේක මම ලොකු ඉතිහාසයක් දන්නේ මේක රෙජිස්ටර් එකේ. ඊට පස්සේ ආපහු රෙජිස්ටර් කරලා තිනවා මේ ශ්‍රී 66 ශ්‍රී එකක් දීලා තිනවා. ඊට පස්සේ තමයි මේක බස් වලට දීලා තියෙන්නේ. හරි. ඉස්සර හමුදා ට්‍රක් එකකට තමයි මේක දීලා තියෙන්නේ. මුලින්ම මේක හමුදා ට්‍රක් එකක් හැටියට තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ඔව්. ඊට පස්සේ ඒක දුන්නාට පස්සේ ඒගොල්ලෝ මේ වාහන ගෙනහිල්ලා නැහැ. ඔව්. ගෙනලා සිරිමාව බණ්ඩාරනේ මෙතිනියගේ කාලේද කොයිද මේක මේ ට්‍රාන්ස්ෆර් කරලා දිනවා 66 ශ්‍රී බස් වලට දීලා දිනවා මේකට වෙනම එන්ජින් එකක් හයි කරලා. මේක ආවේ V8 කියලා පෙට්‍රල් එන්ජින් එකක්. ඒකෙන් තමයි මේක මාරු කරලා තියෙන්නේ. ඔව්. මාරු කරලා ඊට පස්සේ මේක ශ්‍රී ලංකාවේ හම්බන්තොට තිස්සමාරාම කතරගම වැල්ලවාය තනමල්විල ඒ සයිඩ් එකේ බස් වලට පාවිච්චි කරලා තියෙන්නේ මේක. මේකට රූට් පර්මිට් එකක් තියෙනවා. මේකට රූට් පර්මිට් එකක් තියෙනවා නේද? ඔබතුමා ගත්තේ කොහොමද කියන එක පොඩ්ඩක් නැවත මට පොඩ්ඩක් මතක් කරන්න. ගත්තේ මම මේක කාලය තිස්සේ හැව්වට පස්සේ හම්බන්තොටින් තමයි මේක මට හම්බුනේ. මුලින්ම ආරංචි හම්බුනේ. මේක හම්බ වෙනකොට කැලයක් මැද තිබ්බේ. කොහෙද? කැලයක් මැද තිබ්බේ මේ ගස් වැවිලා. ඊට පස්සේ මට වාහනේ තියනවා කියලා පෙන්වන්න යනකොටත් කැලිය සුද්ධ කරලා තමයි වාහනේ ගිහලා බැලුවේ. ඊපස්සේ ඒ වෙලාවේ හැටියට මේක ගොඩ ගන්න පුළුවන්ද කියලා හිතා ගන්නත් බෑ. නමුත් මගේ තිබ්බ ආශාව, උනන්දුව, උවමනාව තිබ්බින්දා මම මේක මිලදී අරගෙන මම හදනවා කියන හැඟීමට ආවා. මතකද කොච්චර මුදලකටද ගත්තේ කියලා? ඔව් මම ගත්තේ නම් ලක්ෂ 3කට 4කට විතර මුදලකට. ඒ වගේ ගත්තේ. ඒක කැලේක තිබ්බ වාහනේ. යකඩ ගානට තමයි ගත්තේ. යකඩ. ඔව්. ඊට පස්සේ මම ඒක මට ගෙනල්ලා වියදම් කරලා හදලා මම කෑල්ලෙන් කෑල්ලට ගැලෙවුවා මේක. අන්තිම බිඳුවේ නට් එකේ පවා සියලු දේම මම ගැලෙවුවා. ගලවලා සම්පූර්ණයෙන්ම මම හැදුවා. හදලා ඉවරලා තමයි මම මේ තත්ත්වයට ගත්තේ. දැන් ඔබතුමාට නිකන් දල වශයෙන් කිව්වොත් කොච්චර මුදලක් වගේ යන්නේද අපිට 100ක් කියන්නේ නිකන්. ඔව් ලක්ෂ මගේ මහන්සිය නැතුව ලක්ෂ 70ක් විතර ගිහින් 70ක් 80කට ආසන්න සංඛ්‍යාවක්. ඒ කියන්නේ ඔබතුමාගේ අතින්මද මේක? ඔව් මගේ.
ඔබතුමාගේ අතින්ම තමයි මේක මේ විදිහට ලස්සන උනේ. ඔව් ලස්සන උනේ මට කාලේ වේලාව මදි නිසා මම සහායකට දෙන්නෙක් ගත්තා. ඒ දෙන්නත් සාමාන්‍ය වාහන දැනුමක් තියෙන කට්ටියක්. ඊපස්සේ මම මගේ හැඩේ මට ඕන විදිහට ඒගොල්ලන්ව හැඩගස්සලා ගත්තා. වාහනේ හදන්න. හරි. එතකොට මේකේ දැන් ඔබතුමා පටන් ගත්තා කිව්වා මට මතකයි ඉස්සෙල්ලා කොරෝනා කාලේ. ඔව් කොරෝනා කාලේ. ලොක්ඩවුන් එකේ තමයි මේක හදන්න පටන් ගත්තේ. ගන්නෙත් ඒ කාලේ. නෑ ඊට අවුරුද්දකට දෙකකට ඉස්සෙල්ලා තමයි ගත්තේ. අර කාලේ තමයි ඒක පටන් ගත්තේ. එතකොට සාමාන්‍ය අවුරුදු කීයක් විතර ගියාද මේක ඔයාට? මගේ වැඩත් එක්කලා මම මේකටම මෙවුනේ නෑ. මගේ වැඩත් එක්කලා මම මේක හදන්න පටන් ගත්තා. ටික ඉතින් අවසානයේ 75% ඉදිරි වුණාට පස්සේ ආසාව වැඩි වුණා. ඊට පස්සේ එක සෙනිකටම ඉදිරි ටික හැදුවා. මේකේ මොනවාද අපි කියන විශේෂාංග තියෙන්නේ? ඒකේ තියෙනවා ඉතින් මේකේ තියෙනවා පවර්ෆුල් එන්ජින් එක තියෙනවා. ඕන වෙලක මේ දැන් ඉස්සර මේවා දුවපු රියදුරු මාත්‍රෙන් මම විස්තර හැවුවා. හැවුවට පස්සේ කිව්වා ඉස්සර පාරවල් තිබ්බේ නැහැ. දැන් තමයි පාරවල් තියෙන්නේ. ඉස්සර කළුගල් උඩ තමයි මේවා දිව්වේ. දැන් තමයි හැම පාරකම ඒ කළුගල් පේන්නවත් කොහොවත් පාරක් නැහැ. කාපොට් එක තියෙන එක මේවා දුවන්න පුළුවන් ඕන විදියකට. අපි ඉස්සර මේ දුවපු ආකාරයට මේ දැන් දුවන්න තියෙනවා. ඔව්. එතකොට ඕන මඩක වෙලක බර ඕන 2500ක් බර උස්සන්න පුළුවන්. දාන්න අරගෙන යන්න පුළුවන්. කිලෝ 2500ක් මේ කියන මිනිස්සුනේ කොට. ඔව් මිනිස්සුනේ 2500කට යන්න පුළුවන්. ඇක්සල් එහෙම හරි ශක්තිමත් විදිහට තමයි මේක තියෙන්නේ. ගොඩට මඩට දෙකටම දුවන්න පුළුවන්. තව ඔබතුමා මොනවද දකින්නේ තව මේකේ තියෙන දැන් වෙන විශේෂ දේවල්? මේකේ අපි ඉස්සර මේවා දැකලා නැහැ. අපිට මතකයක් නැහැ. නමුත් මේ ඉන්න කට්ටියකින් පාවිච්චි කරපු කට්ටියකින් විස්තර අහලා ඒ තියෙන අඩුපාඩු මම දැන් එකින් එක හදනවා. ඔව් නේ. ඒක දැන් මෙතන දැන් මම ආවට පස්සේ මෙතන දැන් මේ ඔබතුමා අද මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවයි මේකේ පොතේ වෙනසක් කරගන්න වාහනේ පෙන්නලා. මම දැක්ක මෙතන දිනනකොට අපේ මාධ්‍ය ඒකගේ ඉස්සරහා මේක නවත්තලා තිබුණේ. ඉතින් වෙන මේ හොඳ කෝටි ගණන් වාහන දෙක තුනක්ම මෙතන මේ ස්ථානින් දැන් ගියා. ඉතින් කවුරුත් ඒව ගැන මේ බලන්නේවත් නැහැ. නමුත් මේ මිනිස්සු ඔක්කොම මේ ආපු දෙනා මේක එකතු වෙලා සෙල්ෆි ගහනවා. ඉතින් අර උඩ නැගලා පින්තූර ගන්නවා. ඉතින් ඒ නිසා තමයි මේ මමත් එක්ක ඔබතුමත් එක්ක මේ විශේෂත්වය එක්ක අපේ අනිත් මේ පිරිසටත් මේ ගැන පොඩි හඳුන්වා දීමක් කරන්න. දැන් මේක කොහෙද තියෙන්නේ? ඔය දැන් මේක වැල්ලම්පිටියේ තියෙන්නේ. කවුරුවත් මේ ගැන දැක්කට පස්සේ උනන්දුවක් නැහැ. උනන්දුව එන්නේ සාමාන්‍ය සුළු කොටසකට පමණයි. ඒ කියන්නේ උනන්දුව තිබ්බත් විදන් කරන්න මුදලක් නැහැ. ඔව්. සාමාන්‍ය විදන් කරන්න නමුත් හැමෝටම හැකියාවක් මුදල් තියෙන කට්ටිය ඉන්නවනේ මේ වගේ ගෙවල් වල සමහරක් සල්ලි තියෙන කට්ටිය ළඟ ගෙවල් වල මේකේ පරණ වාහන තියෙනවා. ඒ පරණ තාලෙටම අලුතෙන් මොඩිෆයි කරන්නේ නැතුව ඒ පරණ තාලෙන් හැදුවොත් මේ දැක්ක නැති කොට්ටාසයක් ඉන්නවා. ඒ කොට්ටාසියට බලන්න පුළුවන්. දැන් අද කී දෙනෙක් මේක දිහා බැලුවද දැක්කේ නැති ඒවා පරණ අනිත් එක සමහර විශාල බැලුවා සමහර කොට ඉස්කෝලේ ගියා අපි මේකේ වන්දනා ගමන් ගියා කියලා ඒ දැන් කට්ටියගේ ඉතිහාසෙ මතක් වුණා. ඉතිහාසෙ මතක් වුණේ අපි මේ විදිහට හදපු නිසා. පරණ දෙයක් මේ කොට ගත්ත හින්දා මගේ එකම බලාපොරොත්තු තියෙන්නේ සමානක සල්ලි තියෙන කට්ටිය සමහරගේ ගෙවල් වල කට්ටිය මේ වගේ පරණ ඒවා බෝතල් කියන්නේ පැත්තකට දාලා තියෙනවා ගරාජ් වලට දාලා. ඒවා කවුරුහරි නිර්මාණය කරන යකඩ ගොරවල් වලට විකුණන්නේ නැතුව කවුරුහරි නිර්මාණයක් කරන හොඳ පුද්ගලයෙකුට මේක බාර දෙන්න. ඒක හදන්න මට ඒක තමයි මට තව තිබ්බොත් මම තව හදනවා කියන හැම. සරච්චන්ද්‍ර මහත්තයා කිව්වනේ මාත් එක්ක කතා කරන වෙලාවේ කිව්වා තවත් මෙවැනි බස් තුනක්ද කොහෙද තියෙන්නේ? ඔව් තියෙනවා. තව පරණ වාහන තියෙනවා ඔක්කොම 41ක් විතර වගේ. 41ක්. ඔව් 41ක් තියෙනවා. ඒ කෑලි ගන්න ගිහලා තමයි මම ගත්තේ. මේවා හොයන්න ගියාට පස්සේ මේ හොයන එකනේ මේ හම්බු වෙන්නේ වෙන දේවල්. ඒවත් කවුරු හරි යකඩ වලට විකුණයි කියලා බලාපොරොත්තු වෙන්නේ මම ඒවත් ගන්නවා. දැන් මේ විදියට මේ ලස්සන කරලා තියෙන වාහන කීයක් තියෙනවද? ලස්සන කරලා තියෙන වාහන 8ක් විතර තියෙනවා. 8ක් විතර තියෙනවා නේද? දැන් කාට හරි දැන් ආසයි තුනක් කොහෙට දෙන්න ඕනේ ඔයගේ වාහන ටික බලන්න. වෙල්ලම්පිටිය වෙලේපත්ත මගේ ෆැක්ටරියේ වෙලේපත්තට ඇවිල්ලා ඔයගේ නම කිව්වනම් කවුරු කියලාද කියන්නේ අපි කියමු බලන්න. සරච්චන්ද්‍ර කිව්වනම් හරියට හරි නේද? එතකොට දැන් මේ වාහනේ මොන වගේ දෙයකටද ඔබතුමා මේ භාවිතා කරන්නේ? කිසිම මගේ යම්කිසි ව්‍යාපාරයක් තියෙනවා. මට ජීවත් වෙන්න මාර්ගයක් තියෙනවා.
මට මේකෙන් ආදායමක් ගන්න බලාපොරොත්තු වෙන්නේ. මම මේක ලස්සනට තමයි හැදුවේ. දැන් නොයෙකුත් රටවල් වල කට්ටියත් මේකට මට කතා කරනවා. ඔව්. මට අනිත් එක මේ විදේශ මේ ටූරිස්ට් කට්ටියත් ගෙනියන්න මේ අලුත් ව්‍යාපාරයක් පටන් ගන්න මේක ඉල්ලනවා මගේ. ඔව් ඇත්තටම ඒක වටිනවා මේක අපේ මේ වගේ ශේෂ්ත්‍රයකට යොදා ගන්න. ඔව් යොදා ගන්න මගෙන් ඉල්ලනවා. කට්ටිය හවුලේ කරමු කියලා මං කිව්වා නෑ කියලා. මගේ තව තියෙන මේ ජාතියම වාහන 4ක්. තව හදන්න. දෙකක් හදාගෙන යනවා. මේ වගේම. මේ වගේ ඒවා. එන්නකොට තිබ්බ අපි හදන්න ගන්න තිබ්බ. ඔබතුමා කිව්වා මේක මේ කැලේක තිබ්බ කියලා නේද? ඔව්. කැලේක තිබ්බ වගේම මේ වටිනා ඉදා ඒ විලාවේ ගත්තා. කොහොමයි තනි කරම යකඩ ගොඩක් නේද? ඔව්. ගහපු උට එක. මේකද? ඔව්. ඒ කාලේ. ඒ කාලේ මේක මේ යාපනයේ විශ්වවිද්‍යාලය ගාව. 1940. 1940 නේ? ඔව්. ඔය එතකොට මේක තමයි මේකේ ඔරිජිනල් පොත නේද? ඔව්. මේ තියෙන්නේ. අතට ප්‍රහාණ දෙපාර්තමේන්තුවේ හදපු ලියාපදිංචි කරපු මේකේ මුල්ම පොත. පොත. ඔව්. පොත පිටුවක් පිළිදෙල බලමු. මේක වෙනස් කරලා තියෙන 1948. 48 නේ. ජූනි මාසයේ 7. ඒ නිදාස් හම්බෙලා දවස් 2යි. ඔව් ඔව් ඔව්. ඊට ඒ කියන්නේ ආපු ඩේට් එක තියෙනවද? ඩේට් එකක් තියෙනවා. මේක ආපු ඩේට් එක තියෙන 1939. 1900 මේ එකක් තියෙනවා 39 එකක් තියෙනවා 19. ලංකාවට ආපු. ඔව් මේ 48 8 වෙනි මාසේ 9 මේක මොකක් හරි ලියාපදිංචියක් කරලා තියෙනවා. මේ තියෙන්නේ 66 30 ඊට පස්සේ ආපහු මොකක් හරි ලියාපදිංචියක් කරලා තියෙනවා. සංශෝධනය කරා. ඔව්. ඒකයි. මේක අය අර දැන් වෙන පොතක් ගහගන්න තමයි අද ආවේ. මේක සිස්ටම් එකට ඒකට ඇතුල් වෙනවනේ. ඔව් ඇතුල් වෙනවා. මේ පරණ ඔය පොත ගොඩක් වෙලාවට මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ මේ සිස්ටම් එකේ නෑ. සිස්ටම් එකේ නෑ. සිස්ටම් එකට දාන කාර්යය තමයි අද ඔබතුමා ඇවිල්ලා ඔව් ඒක සම්බන්ධ කරගන්න නේද? ඔව්. ඇමරිකන් නේ. ඉතින් ඇමරිකානු යුද හමුදාව තමයි පාවිච්චි කරලා තියෙන්නේ කාලේදී. දැන් රැස්සොත් එහෙම කරගෙන යන්න බෑ. උඩට නගින මේකත් දාන්න බෑ. නගින පාසෙ. ඕවා අපි උඩකල පින්නන්න පොඩ්ඩක්. එපන් එක දිගාරින්න එපා. නේද? දෙපන් එක තෙවුනද? ඔව් එපන් එක හයි කරලා තියෙනවා. ස්ටෑන්ඩ් එක. ස්ටෑන්ඩ් එකක් තිබිලා තියෙනවා. එපන් නෑනේ.